ආයුබෝවන් යාළුවනේ. අදත් මම ඔයාලට අරන් ආවේ පත්තිනි දෙවියන්ගේ කතාවක්. පත්තිනි දෙවියගේ රෞද්‍ර ස්වරූපයක් වන ගිනි පත්තිනි ආත්මේ කතාව අපි පත්තිනි චිත්‍රපටිය තුලින් දැකලා තියෙනවා. ඒත් ඔබ දැනගෙන හිටියද පත්තිනි දෙවියගේ ගිනි පත්තිනි ආත්මයටත් වඩා රෞද්‍ර ස්වරූපයක් පෙන්වන තවත් එක් ස්වරූපයක් තිබෙන බව. අන්න ඒ ජනතාව වෙනුවෙන් හෙනෙන් උපන් හෙන පත්තිනි දෙවියගේ කතාවයි අද මම ඔයාලට අරගෙන ආවේ. පත්තිනි දෙවියගේ විවිධ ස්වරූප පිළිබඳව අපි කතා අසා තිබුණත් මෙම හෙන පත්තිනි කතාව එතරම් ප්‍රකට වන කතාවක් නෙවෙයි. නමුත් ඔබ දන්නවද මෙම කතාව තුළින් අපේ ජන ජීවිතයට එක් වී තිබෙන විවිධ සංස්කෘතීන් පවා එක් වී තිබෙන්නේ මෙම කතාව තුළින් බව ඔබට මෙම කතාව අවසාන වන විට දැනගත හැකියි. හොඳින් මතක තබා ගන්න. මෙම කතාව මෙම හෙන පත්තිනි උපත පිළිබඳ කතාවන් පත්තිනි කෝල්මුර කවිවල සහ පත්තිනි හැල්ල තුල සඳහන් වෙනවා. එමෙන්ම පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියන් වැනි භික්ෂූන් වහන්සේලා පැවැත් වූ ධර්ම කතිකාවත් තුලත් මේ පත්තිනි දේවියගේ උපත් පිළිබඳ කතා අපට අහන්නට ලැබෙනවා. ඒ වගේම පැරණි පත්තිනි දේවාල තුලත් ඒ පත්තිනි දේවාල හා බැඳුණු ජනප්‍රවාද තුලත් මෙම කතාව අපට නිතර අහන්නට දක්න ලැබෙන කතාවක්. වැඩි වෙලා ගන්න නැතුව එහෙනම් අපි යමු අපේ හෙන පත්තිනි කතාවට. එදත් විශාලා මහනුවර වගේ තුන්බියෙන් මිනිස්සු පීඩා විඳි යුගයක් තිබුණා. නමුත් මේ කාලයේදී බුදුන් වහන්සේ වැඩ සිටියේ නම් නැහැ. බොහෝ දෙනෙක් සිතන්නේ මෙම වසංගත ලෙඩ රෝග දෙවියන් විසින් ඇති කරන දෙයක් බවයි. නමුත් ඒ එසේ නොවේ. මිනිසා සෝබාදහමට විරුද්ධ වෙනවත් සමග සියලු වසංගත ලෙඩ රෝග සෝබාදහම විසින්ම ඇති කරනු ලබනවා. මින්පසු මළගිය මිනිසුන් අමනුෂ්‍යාත්ම බවට පත් වෙනවා. ඉන්පසු තමන්ගේ නෑදෑ හිතවතුන් සොයා වුන් පැමිණෙනවා. ඉන්පසුව තවත් ලෝකයේ සිටින ගන්ධබ්බ ප්‍රේත භූත සියලු දෙනා මෙම අඳුරට ආකර්ෂණය වී පැමිණෙනවා. ඉන්පසු ජනතාවට අමනුෂ්‍ය බිය ඇති වෙනවා. ඉතින් මෙම මිනිසාගේ ක්‍රියාකාරකම් හා මිනිසාගේ කර්මය නිසා ඇති වූ මෙම తත්වය දෙවියන්ට පාලනය කර නොහැකි. වර්තමානයේ සිදු වූ ඛේදවාචක තුලින් ඔබට හොඳින්ම වැටහෙන්නට ඇති මම සිතනවා. මිනිසා කර්මය විඳවිය යුතුයි. ඒට දෙවියන් පලි නැත. කෙසේ නමුත් මේ මනුෂ්‍ය ලෝකයට ඇති වී තිබෙන මෙම తත්වයේ පිළිබඳව දේව මණ්ඩලයේ කතා බහට ලක්වනවා. නමුත් මේ සඳහා කිසිදු දෙවියෙකු ඉදිරිපත් වන්නේ නැහැ. නමුත් ගිනි පත්තිනි කතාවේදී 890ක් රෝග 990ක් ව්‍යාධි වලින් තොටියාට ශාප කළ පත්තිනි දේවිය මේ පිළිබඳව ඊටාම වේදනාවෙන් තමයි බලාගෙන ඉන්නේ. මන්ද මෙම රෝග සුවපත් කළ හැක්කේ පත්තිනි මෑණියන්ටම පමණයි. අමනුෂ්‍යයන් විසින් ජනයාට ලබා දෙන පීඩාවන් පිළිබඳව පත්තිනි දේවිය වේදනාවෙන් හා කෝපයෙන් මේ දෙස බලා සිටිනවා. ඊටා කෝපී ස්වරූපයක් ගන්නා එතුමිය අවසානයේ මේ මහ පොළවට ගසන හෙනයක් වගේ ජන්මේ ලබනවා. නව ජන්මෙන් එය හෙන පත්තිනි නමින් ප්‍රකට වෙනවා. ලෙඩ රෝග සුවපත් කිරීම උදෙසා කොහොඹ අත්තක් අතෙහි දරා සිටින සලබ අතින්ගත් කෝපාවිෂ්ඨ රූපයකින් යුතු පත්තිනි මෑණියෝ හෙන පත්තිනි එතුමිය මේ මහ පොළවට පාය තබන විට අමනුෂ්‍යෝ බිය වී පලා යනවා. වදුරු වසංගත දුරු වෙනවා. මව්වරුන්ගේ තනයේ ලදරුවන්ට කිරි එරෙනවා. මහ පොළව සස්ත්‍රීක වෙනවා. වැසි වැටෙනවා. ලෙඩ රෝග සුවපත් වෙනවා. අමනුෂ්‍යෝ පලා යනවා. ජනතාව සතුටටපත් වෙනවා. සිඟිත්තන්ගේ සිත් තුළ බිය පහව යනවා. මහා හෙන පත්තිනි මෑණියන්ගේ තේජසින් මහා වැසි ඇද වැටෙනවා. මහ පොළව සස්ත්‍රීක වෙනවා. ඉන්පසුව එතුමියගේ හෙන පත්තිනි දිව්‍ය ස්වරූපයෙන් ජනතාව ඉදිරියේ පෙනී සිටිනවා. ජනතාව අතර හෙන පත්තිනි වන්දනාවට ලක්වනවා. අද අප අතර වන්දනාවට ලක් නොවුවත් හෙන පත්තිනි මෑණියන් උදෙසා
අපි විවිධ චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරනවා. නමුත් අපි දන්නේ නැහැ අපි ඒ චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරන්නේ එතුමිය වෙනුවෙන් බව. දෙවියන්ගේ අසනීප, පැපොල, එවැනි රෝග. ඒ රෝග පිළිබඳව කතා බහට ලක් කිරීම පවා සුදුසු නැහැ. අන්න ඒ වගේ රෝග සෑදුණු විට අපි නිවසෙහි කොහොඹ අත්තක් එල්ලා තිබෙනවා. අන්නේ කොහොඹ අත්ත එල්ලන්නේ අපි පත්තිනි මෑණියන්ගේ, හෙන පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට සහ නිවස පිරිසුදුව තබා ගැනීම උදෙසායි. ඔබ මෙතෙක් කාලයක් මේ දේවල් දැන සිටියාද? සහ මේ කතාව දැන සිටියාද? මන් දන්නවා අනිවාර්යෙන් ඔබ මේ කතාව දන්නේ නැහැ. ඔබේ අදහස අනිවාර්යෙන් කමෙන්ට් කරන්න, මට ඒක ගොඩක් වටිනවා. ඔබ සියලු දෙනාටම හෙන පත්තිනි මෑණියන්ගේ පිහිටයි.